මගේ ටාගට් එක තිබ්බේ බයෝ සයන්ස් කරන්න. ඒ හේතුව මට රිසර්ච් පැත්තට මාර ආසාවක් තිබ්බා රිසර්ච් එක කෙනෙක්. ඒක තමයි මගේ ගෝල් එක තිබ්බේ. ඒකට දැන් මට හරියනම ඩිග්‍රියක් හම්බෙලා තියෙනවා. ෆිෂරිස් ඇන්ඩ් මරයින් සයන්සස් කියලා. මට ඒ ඒකේ කියන්නම තරා ගගුල රුහුණේ ෆිෂරීස් ඇන්ඩ් මරයින් සයන්ස් කරන්නේ. එතකොට එයා يعني ඇත්තටම හොඳ ඩිග්‍රියක් 4 year ස්පෙෂල් එකක්නේ. එතකොට අපි බලමු එයාගේ ඉස්සරහට මට ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වුණා. හරි. ඒවලන්නේ හ්ම්. මේ ඇත්තටම එක්සෑම් එකට තව මාස 3යි කිව්ව ඔයගලන්ට හ්ම්. තියෙන්නේ. හ්ම්. මේ විශේෂයෙන් වැදගත් දේවල් හ්ම්. වලට මාස 3යි තියෙන ඔයගලන්ට විෂයන් 3ක් කවර් කරන්න තියෙනවා. ටයිම් හ්ම්. මැනේජ්මන්ට් කරන්න ඕනේ ඒවට. දැන් මුලින්ම අපි කියන්නම් කෙමිස්ට්‍රි වගේ ගත්තොත් හ්ම්. කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් එකක් තියෙනවා හැම ප්‍රශ්නෙම හ්ම්. MCQ එකේ ප්‍රශ්න එන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හ්ම්. MCQ එක ඇත්තටම අක්කගෙන් තමයි මේවා ඉගෙන ගත්තේ. මං හ්ම්. අක්කලා ගෙදරමයි ඉඳී ඔව්. අපේ ගෙදරනේ උදේ 8 හිටියේ. ඉඳන් රෑ 7 වෙනකම්. ඔව්. අක්කලා ගෙදරින් අක්කගේ නෝට් අරන් පාඩම් කරනවා අක්කගෙන් ඔව්. අහගන්නවා. සතිය දවස් පහේම හොවයි අර පන්ති යන ඔව්. දවස්වලිත් අක්කලා ගෙදර නැත්තේ. හ්ම්. කොහොම ඉඳලා අපේ වැඩ කරේ. ගෙදරම තමයි විභාග කරන දවස් ටිකේ. විභාග දවසේ කලින් දවසේ කෙමිස්ට්‍රි උදෙත් අපේ ගෙදරනේ ඉතින් සාමාන්‍යයෙන්. අක්ක කියන්නේ සරලව කියන්න මම ඔව්. එක බයෝ ගැන කියනකොට කියන්න අක්ක ගොඩ දැම්ම ඇත්තටම කෙමිස්ට්‍රි වල මේ ඇත්තටම කියන්න පුළුවන් මේ දැන් ඉනෝගනික් ඕගනික් ප්‍රශ්න එහෙම MCQත් එන මෙන්න මේ වගේ ගාණක් එන්නේ කියලා කියද හැකි MCQ පේපර් එකට. අනිවාර්යෙන් ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් වල මේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් දානවා එකකින් එහෙම ප්‍රශ්න එන තැන් තියෙනවානේ. එතකොට කෙමිස්ට්‍රි වලට ඔයා ලකුණු ටාගට් කරනවා නම් කෙමිස්ට්‍රි ඔයාට ගොඩ දාන්න ඕන නම් කෙමිස්ට්‍රි ඔයාට ලොකු ලකුණක් ගන්න ඕන නම් හරිම ලේසියි ටාගට් තියෙනවා. ඒ අදාළ කොටස හදාගන්න. කියන්නේ ඉනෝගනික් නම් ඉනෝගනික් ටික පාඩම් කරලා අවුරුදු 10ක විතර පේපර් වල ඉනෝගනික් ප්‍රශ්න ටික කරගෙන යන්න. ඔකට ඇයි දවස් දෙකක් වගේ පළවෙනි දවසට ඔක්කොම ටික තියරි ටික බලාගෙන මතක නැත්තම් පොතෙන් පෙරලා බැලුවට අවුලක් නැහැ. ඒ ඉනෝගනික් වගේ නම් ආයෙයි කළම තමයි මතක තියාගන්න පුළුවන්. අනිත් ඉනෝගනික් ඕගනික් දෙකම එහෙමනේ. අර ඊට පස්සේ ගණන් හදන කොටස් ටික ප්‍රශ්නයක් තෝරගන්න. මේ ඒ කියන්නේ ඒකට එක ප්‍රශ්නයක් තියාගන්න. අනිවාර්යෙන් මම එක්ක PH ප්‍රශ්න කරනවා නැත්නම් අනිත් ප්‍රශ්න කරනවා. එහෙම අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් කරනවා කියලා හිතාගෙනම යන්න. ඒකට ඒකත් අවුරුදු 10ක විතර පේපර්ස් කළා. ඕක ඇත්තටම පරණ ප්‍රශ්න ආයි එන්නේ. ඔයාට එතන ගිහිල්ලා මතකෙන් හදදයි ගාන හදන්න ඕනේ නැහැ. උත්තරත් එකමයි සමහරක් වෙලාවට එන්නේ. එහෙනම් කෙමිස්ට්‍රි නම් පාස් පේපර්ස් කළා ගොඩ දාන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් තියෙනවා අක්කගෙන් අහගන්න අක්කට ඕව හොඳට මතකයි. අක්කා ඕව හැමදාම හම්බෙන දේවල් නේ අක්කට. අවුරුදු ගානක් තිස්සේ අක්කට කියද හැකි. ඔයාගේ මෙන්න මේ අඩුපාඩු මෙන්න මේ ටයිම් ටික හදාගන්න මේ නෝට් එකේ මේ ටික බලා ගන්න අක්කට ඒ ටික ගානට ඔයගලන්ට හදලා දෙත හැකි කෙමිස්ට්‍රි ගොඩ දාත හැකි. බයෝ වල බයෝ තමයි මට අමාරු විෂය. මම පාඩම් ගන්න පට්ට කම්මැලි. මට මතක හිටින්නේ නැහැ. අක්කට මතක ඇති මගේ පොත්වල හයිලයිට් කරලා එයාට මට උගන්වන්න ගියාම අපි පටන් ගන්න එක තැනකින් ඉවර වෙන්නේ තව තැනකින්. හරිද? තවදෙනකින් ඔව්. ඒ කියන්නේ මේ ගඟුලට මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරා. ඊට අමතරව රිවිෂන් ආවා. ඒතර අපි උගන්වන්න පටන් ගන්නේ කොතනින්ද නතර කරන්නේ කොතනින්ද? මෙයාට බයෝ පාඩම් කරන්නම බෑ. හරිද? ඔන්න මෙතන ඉන්නවා ඒවා ඒ කියන්නේ දැන්ටත් ඒ ලෙඩේ තියෙන ළමයි ඉන්නවා මම ඒක කියන්නේ බයෝ පාඩම් කරන්නම බෑ ගඟුලට. දැන් ගඟුල මොකද කරේ කියලා කියන්නකෝ මේගොල්ලන්ට. මම පොත ෂෝට් නෝට් ගහුවා. මුලින්ම හයිලයිට් කරා පොතේ. හයිලයිට් ඔව්. කරන එක හරි ගියේ නෑ. වාක්‍ය ගානේ හයිලයිට් කරනවා. නිකන් මුළු පොතම අන්තිමට හයිලයිට් වෙනවා. ඔව්. ඊට පස්සේ මේ පොඩි රූප ඇඳින්න ගත්තා. හ්ම්. මේ ඊට පස්සේ ෂෝට් නෝට් හදන්න ගත්තා. ඔය බයෝ පොතේ අකුරු තියෙන පැත්තේ දෙපැත්තේ. ඔව්. එහෙම ගොඩාක් දේවල් try කරා මම. ඇත්තටම එයා ගොඩාක් දේවල් try කරා. ඒක මම S2කින් දැක්කනේ. අපේ ගෙදරනේ පාඩම් කරේ ගොඩක් වෙලාවට සතිය දවස් 7ක් තියෙනවා නම් 4ක් 5ක්ම අපේ ගෙදර. මමත් නෑ සමහර වෙලාවට. අපේ අම්මා කන්න බොන්න මොන හරි ටිකක් දෙනවා මොන හරි ටිකක් කනවා ඉන්නවා. ඊට පස්සේ ගෙදරින් කෑමක් ගෙන ඉන්නවා. හරි අමාරුයි දුෂ්කර ක්‍රියාවක් කරා ඇත්තටම එයා නම් ලොකු. හරිද? බයෝලත් ටාගට් කරන්න පුළුවන්. බයෝලත් මේ MCQ ගොඩක් කලාවට ආයි එනවා.
මේ කොටස් වල ඒවා ආය එනවා පේපර් 10ක විතර පාස් පේපර්ස් 10ක පාස් පේපර්ස් නෙමෙයි පලාත් පේපර්ස් ඊට පස්සේ හොඳ පේපර්ස් අක්ක ගාව තියෙනවා ඔක්කොම අක්කගෙන් ඉල්ලලා කරන්න මේ අක්ක දෙයියෝ අනිවාර්යෙන් ඒ කාලේනේ අන්තිම මාස 3 කියන්නේ ඕව තමයි මේ කාලේ යන්නේ ඒව කරන්න ආයි කරන්න එතකොට ඔයාලට ප්‍රශ්න මතක හිටිනවා නිකම්ම එතකොට MCQ එක ඔයා පොත පාඩම් කරනවට වඩා පේපර් එක පාඩම් කරන්න ඔයාලට පේපර් එකෙන් ගොඩ දාගන්න පුළුවන් MCQ ටික MCQ ටිකයි මේ අක්ක කියයි කොටස් මේ ටික පාඩම් කරන්න කියලා ඒවෙන් ගොඩ දාද හැකි ඊට පස්සේ මේ අනිවාර්යෙන් essay 4 ඔයා තෝරන essay වල එන කොටස් තියෙනවා දැන් අපිට ශාකයක් කොටසෙන් අනිවාර්යෙන් essay එකක් ආව සත්‍ය කොටසෙන් අනිවාර්යෙන් essay එකක් ආවා එතකොට මට මතකයි ශාකය කොටස තිබ්බේ පිටු 40ක් වගේ. ඒ 40 පාඩම්. ඒ කියන්නේ 40 පාඩම් ගැන ඔක්කොම පාඩම් කරන්න ඕනෙත් නෑ. එසේ දෙන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එසේ එකක් දෙන්න තරම් ලොකු කන්ටෙන්ට් එකක් තියෙන කොටස් තියෙනවා. අක්ක දන්නවා මේ කොටස්. අක්කගෙන් අහලා ඒ කොටස් කටපාඩම් කරගන්න. මේවට ඒත් මතක හිටින්න නැත්නම් මුලින්ම දෙපාරක් තුන් පාරක් කියවලා ඒ ප්‍රශ්නයක් අරගෙන ඔයාගේ හිතින් හිතලා ලියන්න. හරිද? ඊට පස්සේ ඒ කරුණු මාක් කරගන්න. මේ කරුණු ටික තමයි මාගාව මං හිතින් හිතලා ලිව්වහම මට මතක තියෙන්නේ ඒ කරුණු ටිකනේ. ඊට පස්සේ අක්කගෙන් උත්තර පත්‍රයක් ඉල්ලගෙන බලන්න ඔයාගාව නැති කරුණු මොනවද කියලා. ඒව රතු පෑනකින් ලියන්න. ඊළඟට පාඩම් කරනකොට ඒ ඔක්කොම ටික පාඩම් කරන්න. ඒක හදලා තියාගන්න. එතකොට අන්තිම තප්පරේ ඔයාට තියෙනවා මේ නිකන් අන්තිම සති දෙක තුන වගේ යනකොට මුලින්ම බයෝ වලින් ගොඩක් වෙලාවට පටන් ගන්න. මේ එතකොට ඒ ටික ටක් ගාලා බලලා යත හැකියි. ඔයාලට ටක් ගාලා ඒක නිකන් කියවුවහම ඔයාලට මතක් වෙනවා මේ කරුණු ටික තිබ්බේ කියලා. අක්ක තව හදලා දෙයි මේ කොහොමද ප්‍රශ්නකට උත්තර ලියන්නේ. ඒකේ ස්ට්‍රක්චර් ඒක අහගන්න අක්කගේ. ගෝවෙන් තමයි මේ බයෝ කොට දැම්මේ. ෆිසික්ස් වලට නම් ඉතින් පේසුරු තමයි. ෆිසික්ස් වල පේසුරු ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. අතන ප්‍රැක්ටිස් වෙන්න ඕන. බයෝ වල කියන්න තියෙන වැදගත් දේ තමයි අක්කගේ බයෝ වලට යන්න කලින් බයට ආවක් කළා ගෙදර. හොඳ ඇවිල්ලා අක්කට කිව්වා අක්ක මට මුකුත්ම මතක නෑ දැන් කියලා. ඊට පස්සේ අක්ක කිව්වා කලබල වෙන්න එපා කියලා. අක්ක අනිවාර්යෙන් ගෙසින්ස් ලිස්ට් එකක් දෙනවා ලඟ වෙනකොට එක්සෑම් එකේ. ඒ ටික අනිවාර්යෙන් බලන්න. ඒ ටිකෙන් අනිවාර්යෙන් එනවා. ඒ ටිකෙන් ඔයාලට පුළුවන් බයෝ කොට දාන්න පුළුවන් ඒ ටිකෙන් කෙලින්ම. ගෙසින් ලිස්ට් එකේ අක්ක නිකන් තෝරලා කිහිපයක් මට කියලා දුන්නා මතකින්. ඒකම ආව එක්සෑම් එකේ. හිතන්නකෝ. ඒ වගේ අක්කා මාර උදව්වක් කරේ මට. රුක්කානුවක ව්‍යුහය ආවා. හරිද? තව එකක් ආමට ඒක මතක නැහැ මොකද්ද කියලා. රුක්කානුව විස්තර ටිකයි ව්‍යුහය. ඒ ටික මට පැටලලා තිබ්බේ ඔක්කොම අක්ක විසඳලා ඔක්කොම මතක් කරලා යවුවේ. ඒක එහෙම්මම ලිව්වා. එහෙනම් සතුටුයි ඒ වගේ ආවා. ඒ වගේ මේ ඒ කියන්නේ මතක නැහැ. ඔයාට පාඩම් කරන්න මතක නැහැ. හැබැයි ඒකම ආයි පාඩම් කරන්න. ගාගුලගේ සමහර කොළ ඉරිලත් ඇත්තනේ පොතේ රිසෝස් බුක් එකේ. තෙත් වෙලා වගේ තිබ්බේ පෑන් ඉරි අරවලු ගහලා. තෙත් වෙලා වගේ තිබ්බේ කොළ අන්තිම හරියට. ඔව්. ඒ කියන්නේ එයාට ඇත්තටම මතකෙ හිටින්නේ නැති එකක් තිබුණා සමහර තැන්වලදී. ඒත් එයා අත්හැරියේ නැහැ. එයාගේ නම් ගන්න තියෙන හොඳම දේ තමයි උත්සාහය අතාරින්න නැති එක. සමහර වෙලාවට එයා වාඩි වෙලා ඉන්න දවසම ඇත්තටම ඒක අමාරුයි ළමෙක් විදිහට. සහ ගෙදරත් නෙවෙයිනේ එළිය තැනක දැන් අපේ ගෙදර ඩෙස් එකක් උඩ. හරිද? ඉතින් හරි අමාරුයි. අමාරු දුෂ්කර ක්‍රියාවක් කර අන්තිම කාලේ. උදේට එනවා රැයට ගෙදර යනවා අසනීපයිත් වගේ සමහර වෙලාවට ඒත් අර ඒකේ අර කාපු කට්ට වැඩ කරා හැබැයි ඒක අර මං කියන්නේ අර නිකන් යුනිවර්ස් එක බලන් හිටියා වගේ වැඩ කරා වගේ වැඩක් තමයි උනේ එතන ඇත්තටම හරිද